Welcome to Kavitech YouTube channel. ඔන්න අද අපි කතා කරන්න යන්නේ කොහොමද ලේසියෙන්ම ෆොටෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා වෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් ලේසියෙන්ම ඇඩ් කරන්න කොහොමද කියලා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. කරන්න තියෙන මම කමෙන්ට් බොක්ස් එකේ දාලා තියෙන link එකෙන් එන්න ඇවිල්ලා එතකොට ඔයාව site එකකට යනවා. අපි එහෙනම් කමෙන්ට් බොක්ස් එකේ දාලා තියෙන link එකෙන් යමු. හරි යාළුවනේ කමෙන්ට් බොක්ස් එකේ දාලා තියෙන link එකෙන් ආපුවම ඔයා මේ වගේ තැනක තමයි එන්නේ. මෙතනින් ඔයා පල්ලෙහාට පොඩ්ඩක් ගියාට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් upload image කියලා. මේක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් ටික ගන්නවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන්න ඕන ෆොටෝ එක උඩ එකපාරක් ක්ලික් කරන්න. මම මේ විදිහට මේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන්න කියලා මේ විදිහට යවනවා. ඊපස්සේ යාළුවනේ පොඩි වෙලාවක් යනවා බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙන්න. හරියටම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ලස්සන ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වුණා. මට මේක ඩවුන්ලෝඩ් කරගන්න නම් මෙහෙමම ඔයාලට තියෙන මෙතන මේ පල්ලෙහා තියෙන ඩවුන්ලෝඩ් කියන එකට එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගෙන් මෙතන මේ ෆ්‍රී කියන එකට එකපාරක් ක්ලික් කරන්න. මේ විදිහට ඒක ඩවුන්ලෝඩ් වෙනවා. අපි දැන් මේක පිටිපස්සට බෑග්ග්‍රවුන්ඩ් එක ඇඩ් කරන්න කොහොමද කියලා බලමු. හරියටම මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක ඇඩ් කරන්න ඔයා මෙතන මේ බෑග්ග්‍රවුන්ඩ් කියන එකට එකපාරක් ක්ලික් කරන්න. ඊට මෙතන මේ ෆොටෝස් කියන එකට ඇවිල්ලා මේ ප්ලස් මාක් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් ලෝඩ් වෙනවා. ඉතින් මේ ඩන් කියන උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක මේකට වැටෙනවා. එතකන් පොඩි වෙලාවක් ඉන්න ඕනේ. ඊට බලා ගන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එක වැටුණා. ඇත්තට මේ දිහා ලේසියෙන්ම ඔයාලට මේකේ වැඩ ටික කරගන්න පුළුවන්. මේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් වෙබ්සයිට් එකෙන් ලොකු මෙමරි එකක් යූස් වෙන්නෙත් නැහැ. එහෙනම් යාළුවනේ මං හිතනවා ඔයගොල්ලෝ කියලා දීපු එක තේරෙන්නේ නැති කියලා. එහෙනම් ආදරේ යනවා හැමෝටම සුබ දවසක්.